මේ වෙලාවේ මහරගම අපේක්ෂා රෝහලේ මාසයකට ගෙවනවා වර්තමාන ආපනශාලා බාරකරු 5,68,000. ලක්ෂ 6කට ආසන්න මුදලක් මාසෙකට. ඒතකොට ඒ ලක්ෂ 6 මුදල එයා හොයන්න රත්තරන් විකුණන්න ඕන එහෙම නැත්නම් මැණික් විකුණන්න ඕන. මේ අහිංසක මේ පිළිකාව හැදිච්ච රෝගින් එන සහ බලන්න තනම් මේ. ඒ ලක්ෂ 6 කොහොමද යන්නේ? ඒ ලක්ෂ 6 යන්නේ රෝහලට ගෙවන්නේ. එතන රෝහලේ මේ කොන්දේ තියෙන පළවෙනිම මාසයට ගෙවන්න 2000ක් දඩ ගන්නවා. ඒ කියන්නේ මුදල්ම තමයි මේ කොන්දේ පත්‍රිකාවේ තියෙන සේරම. මේකට මිනිස්සුන්ට කොළ කැදයක්ක් දෙන්න, රසකාරියුන්ට ආහාර වේලක් දෙන්න, ඒ වගේම පෝෂක පදාර්ථ අඩංගු වන විදියට ඒ පෝෂණීය ආහාර වේල සතුරු, ඒ දේශීය උසුපැන්, ඒ දේවල් ක්‍රියාත්මක කරන්න මේ රෝග හැදෙන්නේ. ඒව මේකේ මොකුත් නැහැ. ඉල්ලන්නේ සල්ලිමයි. මෙන්න මේ ක්‍රියාවලිය තුළ මෙවල් ටෙන්ඩර් කරා, ටෙන්ඩර් කරන් පස්සේ ටෙන්ඩර් පටිය 3ක් දැම්මා. ආපනශාලා හිමියෝ මොකද මම හිටපු සභාපති වෙලා මම මේ සිරුසි දන්නේ කියන්නේ. ඒ 3 දෙනාගෙන් පළවෙනි එක 9,96,000 දෙක 8 ලක්ෂ ගණන් තුන 6,50,000. මේගොල්ලෝ 6,50,000 කෙනා තෝරගත්තා. එයා ටෙන්ඩර් ක්‍රියාවලියේ මේ තියෙන ටෙන්ඩර් පත්‍රිකාවේ කොන්දේසි මේ කොන්දේසි උල්ලංඝනය කළ තිබෙන මොහොතක තමයි එයාට දෙන්නේ. හේතුව තමයි මේකේ තියෙන වගන්තියක් අනිවාර්යෙන් මාස 6කට පෙර ගත්ත ආදාය වියදම් වාර්තා ඉදිරිපත් කරන්න ඡාය පිටපත් බෑ කියලා. ටෙන්ඩර් එක කරනකොට එයාට ඒ ඡාය පිටපතවත් ඒ ආදාය වාර්තාවත් තියුන්නේ නැහැ. එක දෙක කොහමද මේ දැන් පවත්වා යන මිලටම සමානව තමයි මේ ආහාර මිල ගණන් දාලා තියෙන්නේ. එහෙම තියෙද්දි ඇයි මේ 9 ලක්ෂ ගාන එක නොදී 8 ලක්ෂ ගාන එක නොදී 6 ලක්ෂ ගානට ගියේ? අන්න ඒක තමයි මෙන්න මේ කුට්ටිය. ඒ නිසා අපි මේක ගැන විශ්වාසය තියෙනවා. මේව මෙතෙක් කල් මේකේ වුණා. ලංකාවේ හැම ආපනශාලාවකම ටෙන්ඩර් ක්‍රියාවලියේදී නිලධාරීන් සහ ඔය සුබදා සංගම් සහ එක ජරාව කෑවා. ඒ නිසා මින් මත්තර මේ රෝහල් ආපනශාලා ඇතුළු රාජ්‍ය ආතර අපට ජරා කන්න දෙන්න බෑ. ඒ නිසා මේකේ පාරිශුද්ධභාවය පිළිබඳ මනින්නේ මෙන්න මේකේ තමයි අපි ඇවිල්ලා. ඒ නිසා මේ සම්බන්ධ විත්තිමත් පරිසර ඉතා ඉක්මන කරනවා. දැන් ටෙන්ඩර් කරනවා. නිලධාරී කුට්ටිය අරගෙන 9 ලක්ෂ ගාණක් රජයේ පාඩුව වල අවුරුද්දට පාඩුව 41 ලක්ෂයක් ආණ්ඩුවට සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒතර එහෙම තියෙද්දි ලක්ෂ 20ක් පොඩි සාක්කු විදාගෙන අරු ටෙන්ඩර් දෙන එක තමයි අපි සැක කරන්නේ. එහෙම